සමහරක් ප්‍රශ්න ගොඩක්ම ආර්ථික මේ ප්‍රශ්න ගෙවල් වලින් බයින ප්‍රශ්න තමන් විහිං දාගත්ත ප්‍රශ්න වගේ ඒ වගේ ප්‍රශ්නවලදී මම හැමතිස්සම කියන එක ඒ ප්‍රශ්න නිසා තමයි ඔයාලා වැඩ කළ යුත්තේ. ගොඩක් වෙලාවට ඔයාට යමක් කමක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාට ස්වාධීන තීරණ ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔයාලට ওই ප්‍රශ්න විසඳන්න පුළුවන්. හෝ ඔයාලට ওই ප්‍රශ්න වලින් ගැලවිලා ඉන්න පුළුවන්. ඒ නිසා ළමයි ඒ ප්‍රශ්න හේතුවක් කරගන්න ඔයාලට වැඩ කරන්න. ඒ ප්‍රශ්න තමයි ඔයා වැඩ කරලා යුතු හේතුව. ප්‍රශ්න නැත්නම් වැඩ කරන්න ඕනේ නැහැ නේද? හොඳයි නේ හැමදේම. ඔයා වැඩ කරන්න ඒ වැඩ අර ප්‍රශ්න එන්න තරමට වැඩ කරන්න. මම ස්වාධීන වුණා නම් මට යමක් කමක් කරගන්න පුළුවන් එකෙක් වුණා නම් ওই ප්‍රශ්නේ මම විසඳනවා. හෝ මම ওই ප්‍රශ්නෙන් ගැලවිලා වෙනම ඉන්නව අඩු ගන්න. එහෙම හිත ප්‍රශ්න තියෙන තරමට වැඩ කරන එකයි කරන්න ඕනේ. ප්‍රශ්න ඉවර වෙලා ප්‍රශ්න විසඳලා වැඩ කරනවා කියන එක මේ ලෝකේ නෑ. වැඩ කරලා ප්‍රශ්න විසඳලා ආයෙමත් වැඩ කරලා ඊළඟ ප්‍රශ්න විසඳන එකක් විතරයි මේ ලෝකේ තියෙන්නේ. ප්‍රශ්න ටික විසඳිලා ඉවර වෙලා ඔක්කොම දේවල් හොඳ වුණාම වැඩ කරනවා කියලා ගන්නෑ. වැඩ කරනවා. වැඩ කරන එක තුළින් ටික ප්‍රශ්න සමහරකට විසඳෙනවා. ඔර අන්තිමේට වාගේ කන්ට්‍රෝල් එකට දේවල් ආවට පස්සේ ආයෙ ප්‍රශ්න එන්නේ නැති තැනට වැඩ කරනවා. 100%ක් ප්‍රශ්න නැති ජීවිතයක් කියලා එකක් නැහැ. නමුත් මම කියන්නේ මිනිස්සුන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන් සීමාවට එහෙම නොවන තැනට වැඩ කරනවා. ඒ නිසා ඔය තියෙන අනම්මනම් ආර්ථිකමය සමාජීය මේ ප්‍රශ්න තමයි ඔයාලා වැඩ කරන්න ඕන කරන හේතු. ඒව තමයි ඔයාට වැඩ නොකරන්න. දැන් ගොඩක් ළමයි ඒව වැඩ නොකරන්න හේතු කියලා ගන්න. ඒව හින්දා තමයි වැඩ කළ යුත්තේ. ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ කවදාවත්. ඒව ඉවර වෙලා වැඩ කරනවා කියලා කවදාවත් ඒ වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න දෙන්න නිසා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙන තරමට වැඩ කරන්න. ඒකෙන් මේ ප්‍රශ්න විසඳන්න.